ආයුෂ්මත් ජනවසඹ මෙච්චර උදාර වාක්‍යයක් ශ්‍රේෂ්ඨ කියමනාවක් කියන්නේ කුමක් තුලට පැමිණිලාද? කුමක් පදනම් කරගෙනද? මේක කියනකොට මට මුලින්ම පුදුම කාරණාවක් සිහි වුණා. බුදුරජාණන් වහන්සේ ජනවසඹ යක්ෂයාට කතා කරන්නේ ආයුෂ්මත. ආයුෂ්මත කියලා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට කතා කරන්නේ ආයුෂ්මත කියලා. රහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට කතා කරනවා වගේ. ඒ කියන්නේ එක ගෞරවාන්විත ආමන්ත්‍රණයක්. බිම්බිසාර රජුගේ මනුස්ස ලෝකෙ ඉඳින් මහරජ බුදුරජාණන් වහන්සේ ඔහු ඇමතුවේ මහරජ. බුදුරජාණන් වහන්සේගෙන්ම බණ අහලා පැහැදිලා දෙව්ලොව ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔහුට ආමන්ත්‍රණය කළේ ආයුෂ්මත නම්බු දීලා කතා කළා. මේක මාන්නක්කාර මිනිසුන්ට කරන්න බෑ. තවත් කෙනෙකුට නම්බු දීලා කතා කළා. සමහර මිනිස්සුන්ට රස්සාවක් කෙනෙක් ගත්තට පස්සේ නෝනා කියලා කියන්න කට ඒක දිව නැමෙන්නේ නැහැ. මහත්තයා කියලා කතා කරන්න දිව නැමෙන්නේ නැහැ. සමහර පවුල්වල දරුවෝ මහාන කරලා අම්මලා තාත්තලා ඉන්නවා ස්වාමීනි කියන්න හිත නැමෙන්නේ. ඔයා මෙයා කියලා හාමුදුරන්ට කතා කරන අය ඉන්නවා. පවුල්ලේ සහෝදරයෝ ඉන්නවා හාමුදුරන්ට කතා කරනවා කෝල් කරලා ඔයා හොඳින් ඉන්නවද? ඔයාට කරදරයක් නැහැ නේද? අපිට ඇහිච්ච ඒවා අපි මේ කියන්නේ. පින්වතුනි සත්පුරුෂයන්ගේ ලෝකේ නම්බු දීලා කතා කරනවා. පුළුවන් නම් මේ අලුත් අවුරුද්දේ පුහුණු වෙන්න මිනිසෙකුට නම්බු දීලා කතා කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ ත්‍රිලෝක්‍ය නාත දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම නර ධම්ම සාරති වසවත්ති මහා අභිභූ සියලු දේ වසඟය කළ තුන් ලෝකයටම අග්‍ර ආනුභාව සම්දෙවිඳු 16ක් විදියට උපස්ථාන කරනවා. තමන්ගේ ශිෂ්‍ය සාරිපුත්ත මුනිදුගේ සිරිපා පිහින්ට බ්‍රහ්මයා හිස පාත් කරනවා. බ්‍රහ්මයාගේ හිස පා පිසක් කරලා සිරිමන් බඹසිර සෙයිපා පිසිනා සරියුත් මහා මුගලම් පිළිවෙලිනා. එහෙව් ශාස්ත්‍රඥ වහන්සේ ජනවසඹ යක්ෂයාට නම්බු දීලා කතා කරනවා. ආයුෂ්මත කියන්න තිබුණ නෑ යකෝ කියන්න තිබ්බන්. ඇයි අපහදින්නේ නෑනේ? සෝවාන් වෙච්ච කෙනෙක්නේ ජනවසඹ දිව්‍ය රාජයා. ඔය ගොඩාක් මන්ත්‍ර තන්ත්‍ර ශාස්ත්‍ර ඒවා කරන අය දුම්මල ගහලා මතුරලා යකෝ ප්‍රේතයෝ කිගෙහෙම අර යක්කුන්ට කතා කරන සැර කරලා ඒ වගේ සැර වචනෙන් යාලා දමනය වෙනවා. නමුත් ගොඩාක් ඒ අය ආත්ම භාවවල ඉපදෙද්දී ඒ අයට නම්බුව ලැබෙන්නේ නැහැ. මිනිස්සෙකුට නම්බුවක් දෙන්න ඕන. යක්ෂයෙකුට උනා නම්බුවක් දෙන්න ඕන. දෙවියෙකුට නම්බුවක් දෙන්න ඕන. දැන් ශ්‍රී විෂ්ණු කතරගම සමන් විභීෂණ දැඩිමුණ්ඩ අයනායක ගම්බාර පත්තිනි ආදී දෙවි දේවතාවෝ මේ මනුස්ස ලෝකේ ලෝකපාලක දෙවිවරු ගණයට වැටෙන්නේ. එයයි ලෝකේ යම්කිසි පරිපාලන කටයුතු කරන අය. ඒ දෙවිවරුන්ට ආමන්ත්‍රණය කරද්දී නම්බුවක් දෙන්න ඕන.
ඊට පස්සේ ඔබ කතා කරද්දී ඔබගේ මෑණියන්ට නම්බුවක් දෙන්න මගේ අම්මා තාත්තා සමහර ළමයි ඉන්න විහිළුවට නෙවෙයි මේ කියන්නේ මට ඇහිලා තියෙනවා සමහර ළමයි කියනවා ස්වාමීන් වහන්සේ අපේ තාත්තා බයින එකමයි වැඩේ පොර මං කියන දේ අහන්නම නැහැ තාත්තට පොර ගුරුවරයාට අඩුකු ඊට පස්සේ අඩුකුලේ උපදිනවා අපේ තාත්තා අපේ අම්මා ඉස්සර විවාහ වුණාට පස්සේ පවුල් වලයි අපේ පුතාලගේ තාත්තා පුතාලගේ අම්මා බැඳපු මිනිස්සයාට නම්බුවක් දුන්නා බැඳපු තමන්ගේ නෝනට නම්බුවක් දුන්නා ඒ නිසා නෝනගේ නම මොකක් වුණා මැනිකේ කියලා මැනිකක් විදිහට කතා කළා අද බැඳපු නෝනට නරක වචන අකුරු දෙකෙන් කතා කරන මහත්තයට ඒයි කියලා කතා කරන්න පුළුවන් නම් අලුත් අවුරුද්දේ හුරු වෙන්න නම්බුවක් දීලා කතා කරන්න මහත්තයෝ කියලා කාට හරි අපි ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියලා තියෙනවා වැසිකිලි හොදන කෙනාට උනත් මහත්තයා කියලා කතා කරන්න දිව නැමෙනවා නම් හොඳයි කියලා. මොකද එයත් රස්සාවක් කරන කෙනෙක්. එයත් රස්සාවක් කරන කෙනෙක්. කොන්දොස්තර මහත්තයා. ගම්වල ඉස්සර තිබ්බා. ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් මට තේරෙන්නේ අද කොහොමද ව්‍යවහාරය කියලා අලුත් ලෝකේ මේකෙන් තේරු මම ගොඩක් හිතුවා මම බුදුරජාණන් වහන්සේට පෑදුනා. මගේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට නම්බුවක් දෙනවා. මේ ජනවසම්බ දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟ 16ක් වගේ වත් කරගෙන හිටපු බිම්බිසාර රජුරෝ දෙව්ලොව ඉපදුනාට පස්සේ ආයුෂ්මත් ජනවසම්බ කොච්චර දයාවන්තයිද කොච්චර කරුණාවන්තයිද කොච්චර ඔහුට දැනක් දුන්නද ඒ නිසා මිනිසුන් පහත් කරලා කතා කරන්න එපා. මනුස්සයන්ගේ නම්බුව නැති කරන්න එපා. නම්බුව ගෙදරදීම පටන් ගන්න. තමන් වැදූ මව්ට පියාට වෙන වචන වලින් ආමන්ත්‍රණය කරන්න එපා. බිරිඳට ස්වාමියාට ගරු නම්බුවකින් කතා කරන්න. නෝනගේ අම්මට නෝනගේ තාත්තට මහත්තයාගේ අම්මට මහත්තයාගේ තාත්තට නම්බුවක් දීලා කතා කරන්න. නම්බුව ගෙදරින් පටන් ගන්නකො. තමන් කාටවත් නම්බුවක් දෙන්නේ නැතුව මහ ලොකු නම්බුවක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා. අපි මිනිස්සුන්ට නම්බුවක් දෙන්නේ නැහැ. රස්සාවක් ගත්තට පස්සේ නෝනා මහත්තයා බැංකුවට ගියට පස්සේ මහත්තයා නෝනා කියලා හිස නමලා පොඩ්ඩක් කතා කරන්න. මොකද මේ විදියට තවත් කෙනෙකුට නම්බුවක් දීලා කතා කරන එක මිනිස්සුන්ට විතරයි කරන්න පුළුවන්. සතා සිව්පාවන්ට තිරිසන් ලෝකේ කෙනෙකුට ඒ අයට කරන්න බෑ මේක. පැහැදිලිද මම කියන එක? අලුත් අවුරුද්දේ ඔය හිතට ගන්න. මම මිනිස්සු පහත් කරලා කතා කරන්නේ නැහැ කියලා. කැත පුරුද්දක් ඔය මිනිස්සු පහත් කරලා කතා කරන එක. මනුස්සයන්ට නම්බුවක් දෙන්න.